ඇය එක්තරා කාලයක ලාංකීය ප්‍රසංග වේදිකාවට නැතුම්බිරි ගායිකාවක් වුණා. මේ රටේ ප්‍රේක්ෂක ජනතාව ඇය පැමිණෙන්නේ කොයි මොහොතේදයි කියමින් ඇඟිලි ගැනපු කාලයකුත් තිබුණා. එවන් අසීමිත ජනතා ආදරයක් ලබන්නට තරම් වාසනාවන්ත වූ ඇය පසුගිය කාලය පුරාම ගත කළේ කිසියම් නිහඬ බවකින්. නොනිමි ගීතලාලිත්තෙන් මෙරට රසිකයින්ගේ හිත් අතර ලැබුම්ගත් ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මිය අද සිය ජීවන ගමන නිමා කළා. පසුගිය දින කිහිපය පුරාම ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද අලුයම අභාව ප්‍රාප්ත වූ අතර මේ යන විට ඇය 68 වන වියෙහි පසු වුණා. 1958 වර්ෂයේ ජූනි මාස 11 වෙනිදා නුගේගොඩදී මෙලොව එළිය දුටු ඇය සිය සංගීත දිවිය ආරම්භ කරන්නේ වයස අවුරුදු 7ක් තරම් කුඩා වයසෙදී. ගිටාර් වාදනයේ සංගීත ගමන ආරම්භා දසහැවිරි දිවියේදීම සමස්ත ලංකා දක්ෂතා තරඟයකින් ජයග්‍රහණය ලැබමින් ඇය ශාස්ත්‍රයට පැමිණියේ දෛවෝපගත ලෙසින්. ලාංකීය ගායන ශාස්ත්‍රයේ අද්විතීය නාමයක් සනිටුහන් කරමින් ප්‍රවීණත්වයට පත්වන ඇය සිංහල සිනමාව සහ ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රාවක හදවත් වලට කතා කළා. ශ්‍රී ලාංකීය ගායන ශාස්ත්‍රය පටහිර ආරේ වේග රිද්ම ගීත වලින් බබලූ ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක ඇයගේ සුවිශේෂී හඬ පෞරුෂය සහ ගායන විලාසය තුලින් දේශීය සංගීතයට එක්කලේ වෙනස්ම වූ හැඩයක්. 1970 දශකයේ අගභාගයේදී ඇය දායාද කළ කැන්ඩිලා මිස්සී ගීතය ලාංකීය පොප් සංගීතයේ දැවැන්ත හැරවුම් ලක්ෂයක් වූ අතර එතෙන් පටන් රහසයි සොඳුරු ජීවේ සිහින නෙළුම්මල් නෙළුම්මලේ පෙතිකඩලා සහ කුමරානනේ වැනි සදාකාලික සම්භාව්‍ය කෘති රසක් කරහා ඇය රසික හදවත් තුළ නොමැකෙන මතකයන් සනිටුහන් කළා. කැරන්ස් විජේවර්ධන, එම්.එස්. ප්‍රනාන්දු සහ සුනිල් පෙරේරා වැනි දේශීය සංගීතයේ දැවැන්තයින් සමග කරට කර සිටමින් ඇය දක්වූ දක්ෂතාවය අතිශය ප්‍රශංසනීය වුණා. වේදිකාව දෙවනත් කළ මේ දිරිය ගැහැණිය 1977 වර්ෂයේදී මුහුණ දුන් දරුණු රියානතුරකින් පවා සිය ජීවිතය ජයගත්තේ ඇය සතු වූ නොබිදෙන ආත්ම ශක්තිය ප්‍රදර්ශනය කරමින්. පසු කාලීනව ඇය තම ජීවිතයේ ආගමික භක්තිය වෙනුවෙන් කැප කළද ඇය සංගීත කලාවට රැගෙන ආ ඒ අසිරිමත් ජීව ගුණය සහ ප්‍රාණවත් බව කිසිවෙකුටත් අමතක කළ නොහැකි. ඇය නික්ම ගියද ඇය මෙරට සංගීත ශාස්ත්‍රයට දායාද කළ බටහිර සහ දේශීය මුසුවෙන් යුත් ඒ අනන්‍ය වූ ශෛලියේ හිස්තැන පුරවන්නේ කෙසේද යන්න සමස්ත ශාස්ත්‍රයටම ඉතිරි වූ විශාල ගැටලුවක්. වේදිකාව මත ඇය පෑ ඒ සුන්දර ආකර්ශනීය සිනහව තව දුරටත් සජීවීව දැකගත නොහැකි වුවද කැන්ඩිලා මිස්සිගේ වේග රිද්ම ස්වර රටා ලාංකීය ජනහදවත් තුළ සදාතනිකවම රැව්පිලිරැව් දෙනු ඇති. ඇයගේ හදිසි නික්ම යාම පිළිබඳ පුවත සැලවීමත් සමග සමස්ත සංගීත ශාස්ත්‍රයේම මෙන්ම දෙස් විදෙස් ලාංකීය රසික ප්‍රජාවද බලවත් කම්පනයටත් දැඩි ශෝකයටත් පත්ව සිටියා. කැන්ඩිලා මිස්සී යන ආදරණීය නාමයෙන් රසිකයින් වැළඳගත් මරියසෙල් හුදෙක් ගායිකාවක් පමණක් නොව මෙරට බටහිර ආරේ බයිලා සංගීත කලාවට නව ජීවයක් එක්කල පෙරලිකාරියක්. ඇයගේ සමුගැනීම ඇයට ආදරය කළ රසිකයින්ට මෙන්ම ඇගේ එකම පුත්‍රයා ඇතුළු පවුලේ හිතවතුන්ටද දරාගත නොහැකි පාඩුවක් වනු නිසකයි. වරක් මාධ්‍ය සමග එක්වුණු ඇය ඇගේ ජීවිතය ගැන මෙසේ පවසා තිබුණා. මම පුංචි කාලේ ඉඳලම සින්දු කියන්න ආසයි. ඒ ආසාව ඉස්කෝලේ යන කාලේ වෙනකොට තව තවත් වැඩි වෙනවා. මගේ පාසල උනේ නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය. මගේ විදුහල්පතිතුමා අයිරිෂ් දේවගතිවරේ. හරිම සැර කෙනෙක්. එයාලා සින්දු කියන ඒවට ඩාන්සින් කරනවට කැමති අය නෙමෙයි. ඉස්කෝලෙන් කරන දේවල් වලට ඇරෙන්න පිටමකුත් කරනවට කැමති නැහැ. හැබැයි මට ඒගොල්ලන්ගෙන් එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මාව හරියට ධෛර්යමත් කළා. ඉස්කෝලෙන් කරපු ඒ හැම කොන්සර්ට් එකකටම මාව සම්බන්ධ කරගත්තා. අපේ ගෙදර උදේ ඉඳන් හැන්දෑ වෙනකම් ඇහුනේ සංගීතය තමයි. අපේ අම්මී බර්ගර් ජාතික කාන්තාවක්. හැමතිස්සෙම අපේ ගෙදර මියුසික් දාලා තිබුණේ. වැඩියෙන්ම ඇහෙන්නේ ඉංග්‍රීසි සින්දු තමයි. අපේ තාත්තා ජෝන්ද සිල්වා පරපුරෙන් එන කෙනෙක්. ඒ හින්දා මම හැදී වැඩෙන්නේ
සංගීතය ඇතුළෙම තමයි. ඇත්තටම කිව්වොත් මගේ සිංහල භාෂා දැනුම ඒ තරම් හොඳ නැහැ. පුංචි කාලේ ඉඳලම අපි ඉගෙන ගත්තේ ඉංග්‍රීසි භාෂාවෙන්. සිංහල අපි පාවිච්චි කළේ දෙවෙනි භාෂාව හැටියට. දැනටත් කවුරු හරි බර වචන දාලා සිංහලෙන් කතා කළොත් මට ටිකක් අමාරුයි. මගේ සංගීත ජීවිතය දිහා ආපස්සට හිතලා බලනකොට අදටත් මට හැඟෙන දෙයක් තියෙනවා. මොකද මගේ හිතේ කවදාවත් තිබුණේ නැහැ මට ප්‍රසිද්ධ වෙන්න ඕන කියන හැඟීම. මට ආසාවක් තිබුණේ මයික් එකක් අරගෙන ගීත ගායනා කරන්න. මයික් එකක් අරගෙන බෑන්ඩ් එකක් කරන්න. මයික් එකක් අරගෙන ස්ටේජ් එකට යන්න. එච්චරයි මගේ ආසාව. අපේ තාත්තිගේ යාළු මිත්‍රයෝ ඇවිත් සින්දු කියනවා මං දැකලා තියෙනවා. අත්විඳලා තියෙනවා. ඒව දැක්කහම තමයි මටත් ආසාවක් ආවේ. ජීවිතේ අපි අත්දකින දේවල්, අපි ආස කරන දේවල් අපිට ලං කරගන්න අපි හැමෝම ආසයි. සංගීතය මගේ ඇඟේ ලේ වලට බද්ධ වුණු දෙයක්. අඩුම තරමින් අදටත් මම හවසට එක සින්දුවක්වත් අහනවා. නැත්නම් මට මොකද්ද අඩුවක් දැනෙනවා. කොයිතරම් කාර්යබහුල වුණත් අඩුම තරමින් නිදා ගන්න කලින්වත් මියුසික් වීඩියෝ එකක්වත් බලලා තමයි මම නිදාගන්නේ. මං විශ්වාස කරනවා ඒක මට විතරක් නෙමෙයි ඕනම මියුසිෂියන් කෙනෙකුට නැතුවම වෙරි දෙයක්. මට කන්නේ නැතුව ඉන්න පුළුවන්, බොන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒත් මියුසික් නැතුව ඉන්න බෑ. ඒක තමයි අපේ විටමින් එක. සමහර වෙලාවට අපි රෙකෝඩින් එකකට ගියාම ඒක ඉවර වෙනකන් අපි කෑවද බිව්වද කියලාවත් අපිට ගාණක් නැහැ. මගේ පළවෙනි බෑන්ඩ් අත්දැකීම තමයි ජූනියර් රිදමියන්ස් අයියලා මල්ලිලා තුන්දෙනෙක් සම්බන්ධ වෙලා කළේ. ඒ කාලේ මට වයස අවුරුදු 11යි. අපි ඔක්කොම පුංචි ළමයි. තාමත් මම ඒ බෑන්ඩ් එකේ වැඩිමලාට කතා කරන්නේ ලොකු අයියේ කියලා. කණ්ඩායමේ බාලයටම වයස අවුරුදු 10යි. මේ බෑන්ඩ් එක ඒ කාලේ ජනප්‍රිය වුණු එකක්. 66 67 වගේ කාලේ. ඔක්කොම ශාන්ත බෙන්ඩික් විද්‍යාලේ ඉගෙන ගත්ත ළමයි. ඒකෙන් පස්සේ මම නොඑක් බෑන්ඩ් එක ගීත ගායනා කළා. ජූනියර් රිදමියන්ස්ලා වයසින් වැඩෙත්ම රිදමියන්ස් වුණා. අවසානයේට මම ගීත ගායනා කළේ කිංස් කණ්ඩායමේ. අවුරුදු 2ක් හෝ 3ක් මම කිංස් එක්ක හිටියා. මට ඇති කියලා හිතලා තමයි මම අයින් වුණේ. මගේ ජීවිතේ එක තැනකදී මම විවාහ වුණා. මම හිටියේ විදේශගත වෙලා. මම අම්මත් එක්ක ලංකාවට ආවා. මම දැනගෙන හිටියේ නෑ මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඇවිත් සුමානෙකට විතර පස්සේ තමයි දැනගත්තේ මම ප්‍රෙග්නන්ට් කියලා. ඊටත් සුමානෙකට විතර පස්සේ බබා නැති වෙන්න ගියා. එතකොට මට හස්බන්ඩ් රිටර්න් ටිකට් එක එවලා තිබුණා ආපහු යන්න. නමුත් දොස්තරලා කිව්වා යන්න එපා කියලා. දරුවා බේර ගන්න ඕන නිසා මම ගියේ නෑ. ගියේ නැති එකෙන් විවාහය දෙදරලා ගියා. හැබැයි මට දරුවා විතර වුණා. දරුවත් එක්ක මට ඇති වුණු ඒ බැඳීම මට වචන වලින් විස්තර කරන්න බෑ. මම තේරුම් ගත්තා මම මවක් විතරක් නෙමෙයි මං දැන් පියකුත් වෙන්න ඕන කියලා. මවයි පියයි දෙන්නම වෙනුවෙන් දරුවට ඉෂ්ට කරන්න ඕන යුතුයකම් මම කරන්න ඕන කියන එක මම තේරුම් ගත්තා. හැබැයි තාමත් පසුතැවෙන තැන් තියෙනවා. තාත්තා කෙනෙක් පුතෙක් එක්ක කරන දේවල් මට කරන්න බෑනේ. එතෙන්දි පොඩි අඩුපාඩු වුණා. තනිමවක් හැටියට ගෙවපු ජීවිතේ නිසා මට හිතෙනවා යම් දුරකට මගේ මියුසික් ලයිෆ් එක කිසියම් පසුබෑමකට ලක් වුණා කියලා. හැබැයි කිසිම කනගාටුවක් නැහැ. ඔරලෝසුව වෙනස් කරලා මට ආපහු එතෙන්ට යන්න පුළුවන් වුණොත් මං කිසි දෙයක් වෙනස් කරන්නේ නැහැ. මම මවක් හැටියට ලැබපු ඒ අත්දැකීම අනික් හැම දෙයකටම යටයි. පුතා එක්ක මට තියෙන බැඳීම, පුතා එක්ක ගත කරපු කාලේ සේරම තරාදියක තියලා තිබ්බොත් ඒ පැත්ත අනිත් සේරටම වැඩිය බරයි. යනුවෙන් ඇය පවසා තිබුණා. ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ අභාවය සැලවීමත් සමග කලාකරුවන් රැසක් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත පැමිණ සිටියා. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි. සිය අනන්‍ය වූ සුගායනීය හඬින් පහන් නොවන රැයක් ඉදිරි කරමින් ගීලෝ වර්ණවත් කළ ආදරණීය මරියසෙල් සුවහසක් රසික ජනතාව අතර ඒ මధుර ස්වරයේ මතකයන් ඉතිරි කරමින් නික්ම ගිය ඔබට නිවන් සුව අත් වේවායි අපි ප්‍රාර්ථනා කර සිටිමු.